ඔයා ට්‍රැවල් කරනකොට එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක එළියට යනකොට නැත්නම් ඔයාගේ රූම් එකේදී ඔයාගේ ෆැමිලි පාටි එකේදී ලස්සනට ක්වොලිටි එකට සින්දුවක් අහන්න වගේම ලස්සනට ඔයාගේ ෆැමිලි පාටි එක ලස්සන කරගන්න ලස්සන සින්දුවක් කියන්න ස්මෝල් විදිහට ෆන් එකක් ගන්න ස්මෝල් පාටි බොක්ස් එකක් අපි හොඳ ක්වොලිටි පාටි බොක්ස් එකක් අරන් ආවිල්ලා තියෙනවා. මේක පොඩි වගේම පොඩි උනාට වැඩ ගොඩයි. ඉතින් අපි අද අන්බොක්ස් කරන්න යන්නේ Rubies Product එකේ YouTube channel එක හරහා අද අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ JZ 80i13 කියන මෙන්න මේ ස්මෝල් බොක්ස් ටයිප් පාටි බොක්ස් එක. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු මේ පාටි බොක්ස් එකේ තියෙන ෆීචර්ස් මොනවද, මේකේ සවුන්ඩ් එක කොහොමද, කැරකේ අස්සින් කරලා බලමු කොහොමද අවුට්පුට් එක එළියට එන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට අයිටම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. පාටි බොක්ස් යුනිට් එක අඟල් 8 ස්පීකර් එකක් එන්නේ, හොඳ වූෆර් එකක්, හොඳ ක්වොලිටි වූෆර් එකක් සහ මැද එනවා අඟල් 3ක වගේ ට්වීටර් එකක්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේක Tamanට අතින් උස්සගෙන යන්න පුළුවන් විදිහට, බෑග් එකක දාගෙන යන්න පුළුවන් විදිහට මේගොල්ලෝ ගොඩාක් කුඩා කරලා තමයි මේ පාටි බොක්ස් එක නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝ 4-5 අතර තමයි මේක බර තියෙන්නේ. නමුත් හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. මම ඔයාලට කැරකයක් සිං කරලා පෙන්නන්නම් කොහොමද මේකේ සවුන්ඩ් එක කියලා. ඉතින් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් පිටිපස්ස ගත්තොත් මේකේ මෙතන තියෙනවා දෙපැත්තේ තියෙනවා ලයිට් ඔන් ස්විච් එක සහ පවර් ඔන් ස්විච් එක. ඔයාලට ලයිට් එකත් RGB ලයිට් සිස්ටම් එකත් වෙන වෙනම ඔෆ් ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඩිස්ප්ලේ එකක් පෙන්නනවා. ඔයා කරන හැම එකක්ම මෙතන ඩිස්ප්ලේ එකේ පෙන්නුම් කරනවා. මෙතන ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ පාටි බොක්ස් රේන්ජ් එකේ මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකක මේ වගේ මේ AC ඩිරෙක්ට් ප්ලග් කරලා පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂන් එක NL AC එකකින් මේකේ ඇවිල්ලා තියෙනවා. ඒක ගොඩක් ලොකු වාසියක්. අපිට පාටි එකකදී එහෙම බැටරිය බැස්සා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩිරෙක්ට් AC කරන්ට් එකට ප්ලග් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතන තියෙනවා USB එකක් ඉන් කරන්න පුළුවන්. ඔයාට micro SD කාඩ් එකක් ඉන් කරන්න පුළුවන්. වගේම AUX ඉන් එකකින් ඔයාලට ඔඩියෝ ඉන් දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකට වයර්ලස් මයික් එකක් ෆ්‍රී හම්බ වෙනවා. නමුත් මේකට අමතරවත් මයික් එකක් ඔයාලට ප්ලග් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මෙතන දාලා තියෙනවා මේගොල්ලෝ මේකේ වොට් 40ක අවුට්පුට් එකක් තියෙනවා. ස්පීකර් යුනිට් එක 8 ඉන්ච්, බැටරි එක එන්නේ වොට් 7.4 බැටරි එකක්. ඒ වගේම තමයි චාර්ජ් එක වෙන්නේ DC වොට් 9 වොට් චාර්ජ් එකකින්. ඉතින් ඔයාලට මෙතන පේනවා ලොකු පාටි බොක්ස් වලගේ බේස් එක පිට වෙන්න කවුලුවකුත් තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේ පාටි බොක්ස් එකට එන ඇක්සසරීස්, ෆ්‍රී ඇක්සසරීස් මොනවද කියලා. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හොඳ සෙන්සිටිව් එකක් තියෙන හයි ක්වොලිටි සවුන්ඩ් එකක් තියෙන මේ වගේ වයර්ලස් මයික්‍රොෆෝන් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ වගේ ඩිරෙක්ට් AC ප්ලග් කරන්න පුළුවන් කේබල් එකක් හම්බ වෙනවා. වගේම සියලුම ඔප්ෂන් තියෙන රිමෝට් එකක්, කන්ට්‍රෝල් එකක් හම්බ වෙනවා. ඒ වගේම මේකට එනවා මෙන්න මේ වගේ කැටලොග් එකක්. සියලුම JZ පාටි බොක්ස් වලට එන කැටලොග් එකක්. ඔයාලට මේක ලෝ බජට් උනාට, ලෝ රේන්ජ් එකේ උනාට ලෝ ක්වොලිටි පාටි බොක්ස් එකක් නෙවෙයි, හොඳ ක්වොලිටි පාටි බොක්ස් එකක්. ඉතින් අපි බලමු මේකේ පැනල් බෝඩ් එකට આવත් ඔයාලට බලන්න පුළුවන්. මෙතන මේ ඇඩ්ජස්ටර් එකකින් පුළුවන් ඔයාලට මයික් වොලියුම් එක ඇඩ්ජස්ට් කරගන්න. මෙතනින් පුළුවන් මාස්ටර් වොලියුම් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම තමයි මෙතනින් මෝඩ් එක වෙනස් කරන්න, LED ස්ටයිල් එක වෙනස් කරන්න, රෙකෝඩ් කරන්න. එතකොට මෙතන පුළුවන් මේ බටන් දෙකෙන් පුළුවන් මයික් එකේ ඉකෝ එක අඩු වැඩි කරගන්න. වගේම මෙතනින් පුළුවන් ප්ලේ පෝස් කරන්න. ඉතින් මෙතන තියෙනවා හැන්ඩල් එකක් ඔයාලට ඕන තැනක පහසුවෙන් අරන් යන්න පුළුවන් විදිහට හැන්ඩල් එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන කැරෝකේ සිං කරනකොට ඔයාලට ෆෝන් එක රඳවා ගන්න මෙතන කවුලුවක් තියෙනවා. මේකේ මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 8 hours play time එකක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන්
නෝමල් වොලියුම් එකේ ලයිට් ඕෆ් කරලා ඔයාට පැය 8කට වඩා මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මේක බැටරිය ෆුල් charge කිරීමෙන් පසුව ඔයාට පැය 3ක් 4ක් අතර මේක ෆුල් වොලියුම් එකේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේකේ කැරොකේ සිං කරලා කොහොමද මේකේ සවුන්ඩ් අවුට්පුට් එක කියලා. ඉතින් ඔයා දකින්න ඇති කැරොකේ සිං කරනකොට කොහොමද සවුන්ඩ් අවුට්පුට් එක එන්නේ කියලා. ලස්සනට අහන් ඉන්න කෙනාට ලස්සනට අහන් ඉන්න විදිහට කියන්න පුළුවන් හොඳ මයික් සවුන්ඩ් එකක් හොඳ මයික් අවුට්පුට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක rubistore.lk අපේ මාළඹේ ශාඛාවෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 25000කට අපි මුලින් දුන්නේ. මේ දවස්වල යන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේ දවස්වල අපි හැම පාටි බොක්ස් එකකටම ඔෆර්ස් දීලා තියෙනවා. රුපියල් 20000ක වගේ සාධාරණ මිලකට මේ වගේ හොඳ ක්වොලිටි පාටි බොක්ස් එකක් මිලදී ගන්න පුළුවන් rubistore.lk අපේ මාළඹේ ෂෝරූම් එකෙන්. ඒ වගේම තමයි ඔයාලට මේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාගේ ගෙදරටම දවස් 2ක් ඇතුළත ඩිලිවර් කරගැනීමේ පහසුකමක් තියෙනවා. ඒ වගේම තමයි කොකෝ පේමන්ට්ස්, ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් වගේ පේමන්ට් මෙතඩ් ගණනාවක් ඔයා වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳ ක්වොලිටි පාටි බොක්ස් එකක් ගන්න තව මොඩල්ස් ගණනාවක් තියෙනවා rubistore.lk අපේ මාළඹේ ෂෝරූම් එකේ. ඔයාට පරක්කු කරන්න නැතුව අපි ආරාධනා කරනවා මාළඹේ ෂෝරූම් එකට එන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ තවත් ක්වොලිටි පාටි බොක්ස් එකක රිවිව් එකක් සමගින් ඔයා අතරට හමුවට එනතුරු සමු ගන්නවා rubistore.lk මාළඹේ ෂෝරූම් එකේ. දාලා